අද වීඩියෝ එකේදී අපි කතා කරන්නේ කොහොමද අපි ලියාගන්න ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකක් ට්‍රෆල් ෆ්‍රේම්වර්ක් එක පාවිච්චි කරලා ටෙස්ට් කරගන්නේ කියලා. හරි. මුලින්ම මම ලියාගත්ත ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මෙතෙන්දී අපි ස්ටුඩන්ට් මැනේජර් කියලා කොන්ට්‍රැක්ට් නේම් එකක් තියෙන කොන්ට්‍රැක්ට් එකක් ලියාගෙන තියෙන්නේ. මේකේ පබ්ලික් වේරියබල් දෙකක් තියෙනවා. ඊට අමතරව කන්ස්ට්‍රක්ට් එකක් හදාගෙන තියෙනවා. මේ කන්ස්ට්‍රක්ට් එකේදී මේ කොන්ට්‍රැක්ට් එක ඩිප්ලොයි කරන පුද්ගලයාව ඕනර් විදිහට assign කරගන්නවා. මේ පුද්ගලයාගේ account එකේ address එක ඕනර් විදිහට assign කරගන්නවා. ස්ට්‍රක්චර් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ mapping එකක් හදලා තියෙනවා. ඊළඟට event කීපයක් හදලා තියෙනවා. modify එකක් හදලා තියෙනවා. මේ modify එකේදී වෙන්නේ යම්කිසි function එක මේ modify එක mention කරලා තිබ්බොත් ඒ function එක trigger කරන්න පුළුවන් මේ only owner ඒ කියන්නේ ownerට විතරයි message.send ට විතරයි මේක ඒ function එක trigger කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ error message එක display කරනවා. හරි. ඊට පස්සේ අපි හදලා තියෙනවා student කෙනෙක් add කරන්න, student කෙනෙක් update කරන්න, student කෙනෙක් delete කරන්න සහ student කෙනෙක් ගේ විස්තර ගන්න function කීපයක්. හරි. ඊට පස්සේ මම යන්නම් මේ ටෙස්ට් කියන ෆයිල් එකට. මේ ටෙස්ට් කියන ෆයිල් එක පාවිච්චි කරලා තමයි අපි අපේ කොන්ට්‍රැක්ට් එක ටෙස්ට් කරන්න ඕනේ. එතකොට අපි ටෙස්ට් කරන්න පාවිච්චි කරන කෝඩ් ලියන්න මම මෙතෙන්දී මෙන්න මේ විදිහට ෆයිල් එකක් ක්‍රියේට් කරගන්නවා. studentmanager.test.js කියලා. මේකෙදී අපිට එක JS ෆයිල් එකක් තියලා ටෙස්ට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් කීපයක් පාවිච්චි කරන්නත් පුළුවන්. අපේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකේ තියෙන සංකීර්ණභාවයත් එක්ක තමයි ඒක තීරණය කරන්නේ. මම මුලින්ම මෙතන කන්ස්ට්‍රක්ට් එකක් හදා ගන්නවා ස්ටුඩන්ට්. දැන් මේ කන්ස්ට්‍රක්ට් එකක් හදාගෙන තියෙන ස්ටුඩන්ට් මැනේජර් කියලා. ඒ කියන්නේ වේරියබල් එකක්. කන්ස්ට් කියන කීවර්ඩ් එක පාවිච්චි කරපුවාම අපිට මේකේ තියෙන වේරියබල් එකට assign කරගන්න value එක අපිට හිතෙන වෙලාවට change කරගන්න බෑ. පළවෙනි පාර්ට් assign කරන value එක විතරයි තියෙන්නේ. මම හිතනවා ඒ දේවල් දන්නවා ඇති කියලා. හරි. ඊළඟට artifacts.require කියලා keyword එකක් ගහලා දෙනවා. මෙන්න මේ ටයිප් කරලා තියෙන keyword එකකින් වෙන්නේ අපි ටෙස්ට් ෆයිල් එක රන් කරන වෙලාවක් යනවානේ. අන්නේ රන් කරන වෙලාවට අපි මේ වරහන් ඇතුලේ මෙන්ෂන් කරලා තියෙන ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක ඒකේ කොපියක්, ඒ කියන්නේ ඒක ඩිප්ලොයි කරලා ඒකේ කොපියක් මේ ස්ටුඩන්ට් මැනේජර් කියන එකට දාගන්නවා. ඉතින් මේ වරහන ඇතුළේදී අනිවාර්යෙන් අපි අපේ ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එකේ නේම් එක හරියටම දෙන්න ඕන. ඉතින් ඔයාලට වර්ධි කියලා හිතෙනවා නම් මේකම කොපි කරලා අරගෙන මෙතෙන්ට දැම්මම නම් කිසිම ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. හරි, දැන් අපි කොන්ට්‍රැක්ට් එක ටෙස්ට් කරන්න පටන් ගමු. මම මුලින්ම කොන්ට්‍රැක්ට් කියලා ලියා ගන්නවා. කොන්ට්‍රැක්ට් වරහන් ඇතුලේ අපි දාගන්නවා මොකද්ද මේ පාවිච්චි කරන කොන්ට්‍රැක්ට් එක කියලා. ඊට පස්සේ කමාවක් දාලා අපි මෙතෙන්ට ගන්න ඕනේ අපේ account එක කියලා කියන්නේ ගණාචකෙන් අපිට දීලා තියෙනවනේ account set එකක්. අන්නේ account set එක මෙතෙන්ට ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක arrow function එකක් විදියට ලියා ගන්නවා. හරි. දැන් මේක ඇතුලේ තමයි අපි අපේ කොන්ට්‍රැක්ට් එක ටෙස්ට් කරන්න ඕනේ. මම මුලින්ම variable එකක් හදා ගන්නවා let කියලා. මේකටත් මම අපේ කොන්ට්‍රැක්ට් name එකම දෙනවා. S එක simple. මෙන්න මේ variable name එක මෙතන තිබ්බට මේකේ capital simple වෙනස්. ඒකින්ද මේක variable දෙකක් විදිහට තමයි මේ program එකේදී run වෙන්නේ. හරි. ඊට පස්සේ මම දැන් මෙතන මේ let කියලා student manager කියලා වෙනම variable එකක් හදාගත්තේ අපි smart contract එක test කරන අවස්ථාව තියෙනවානේ. ඒ කියන්නේ අපිට ෆන්ක්ෂන් එකක් ටෙස්ට් කරන්න පුළුවන්, දෙකක් ටෙස්ට් කරන්න පුළුවන්, එහෙම නැතු කීපයක් එක එක අවස්ථාවල ටෙස්ට් කරන්න පුළුවන් මේ ටෙස්ට් ෆයිල් එක ඇතුලේදී. ඒකෙන්ද අපි කොන්ට්‍රැක්ට් එක ටෙස්ට් කරන්න හදන එක වාරකෙදී අලුත් කොන්ට්‍රැක්ට් එකක් ගන්න ඕනේ. දැන් හිතන්නකෝ මම එක පාරක් දැන් කොන්ට්‍රැක්ට් එක ටෙස්ට් කරන්න ගද්දි මොනවා හරි data ටිකක් එන්ටර් කරනවා. එන්ටර් කරලා ඉවරලා මම දෙවෙනි පාර ආපහු මේක ටෙස්ට් කරද්දී අර කලින් එන්ටර් කරපු data තියෙනවා නම් සමහර විට අපේ ටෙස්ටිං එක වරදින්න පුළුවන්. අන්න ඒකෙන්ද
ෆන්ක්ෂන් එකකින් තව ෆන්ක්ෂන් එකකට චේන්ජ් වෙද්දී ස්මාර්ට් කොන්ට්‍රැක්ට් එක අලුත්ම කොන්ට්‍රැක්ට් එකක් විදිහට අරන් දෙන එක තමයි මේකෙදි කරන්නේ. හරි. ඒක ලියා ගන්න අපි මෙහෙම කෝඩ් එකක් ලියනවා. before each async මේ async කියන කීවර්ඩ් එකෙන් කරන්නේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙද්දී සින්ක්‍රොනයිස් විදියටයි රන් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මෙතෙන්දී අපි සින්ක්‍රොනයිස් විදියට කියන්නේ ලයින් බයි ලයින් රන් වෙන්න තමයි මේ async කියන කීවර්ඩ් එක පාවිච්චි කරන්නේ. දැන් අපි මෙතෙන්දී කියනවා මේ ස්ටුඩන්ට් මැනේජර් කියන වේරියබල් එක සමාන කරගන්න කියනවා අලුත් ස්ටුඩන්ට් මැනේජර් කෙනෙක්ට. ඒ කියන්නේ අලුත් කොපි එකට. හරි. දැන් අපිට හරි. දැන් මේ වැඩෙත් ඉවරයි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ describe කියලා කීවර්ඩ් එක පාවිච්චි කරලා අපි මේ describe deployment කියලා මෙතන කීවර්ඩ් එකක් පාවිච්චි කරන්නේ. දැන් මම කලින් කිව්වනේ අපිට මේක ඇතුලේ කීපයක් එකපාරට ටෙස්ට් කරන්න පුළුවන් කියලා. එතකොට අපි එක කොටසක් ටෙස්ට් කරන්න මෙන්න මේ වගේ කොටසක් පාවිච්චි කරනවා. මේ describe කියලා deployment කියලා මම මෙතන ගහලා තියෙන මේකේ එක කොටසක් පාවිච්චි කරනවා. capital D එන්නෝනේ. හරි. දැන් මෙන්න මේක ඇතුළේ අපි ලියන්න ඕනේ අපිට මොකද්ද වෙන්න ඕන කියලා. ඉතින් මම මෙතෙන්ට කෝඩ් එක ලියලා ඉවර වෙලා ඒක පැහැදිලි කරන්න. හරි මම මේක පැහැදිලි කරන්නම්. මෙතෙන්දි මම කරලා තියෙන්නේ it කියලා කීවර්ඩ් එක පාවිච්චි කරලා තියෙනවා. මේකෙදි කියන්නේ මෙන්න මේ කොටස එක ටෙස්ටිං එකක් කරන්න ගන්න එක කොටසක් කියලා. එක කොටසක් දැන් අපි මේ ටෙස්ට් කරන්න හදන්නේ. හරි. ඒ කොටසේදී මම ටෙස්ට් කරන්නේ ඕනව ඒ කියන්නේ ඩිප්ලොයි කරපු පුද්ගලයාව ඕනව විදිහට account එකේ තියෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ contract එක ඇතුලේ තියෙනවද නැද්ද කියලා. හරි. ඒකෙදි මෙන්න මේ විදිහට මෙන්ෂන් කරලා අපි ඒකත් sync විදිහට run වෙන්න කියනවා. ඊට පස්සේ owner කියලා variable එකක් හදාගෙන මෙන්න මේ student manager කියලා අපි හදාගත්ත variable එක ඇතුලේ ඉන්නවා owner කියලා කෙනෙක්. අන්නේ owner ගෙනලා දාගන්නවා මේ const කියන එක ඇතුළට. ඊට පස්සේ අපි බලනවා මේ assert equal කියලා මෙන්න මේ ගත්ත ඕනවයි මෙන්න මේ accounts වල ඉන්න පළවෙනි address එකයි සමානද කියලා. මොකද මේක deploy කරද්දී account වලින් තියෙන පළවෙනි account එකේ පුද්ගලයාව තමයි මේ deploy වෙන්න දාගන්නේ. එතකොට එයාගේ address එක තමයි owner විදිහට save වෙන්නේ. දැන් ඕන විදිහට සේව් වුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එයාව ඒ කියන්නේ හරියටම සේව් වෙලාද නැද්ද කියලා මෙන්න මේ විදිහට ටෙස්ට් ෆයිල් එකක් ලියලා. හරි. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ටෙස්ට් ෆයිල් එක ලියා ගන්න ඕනේ. හරි. දැන් ටෙස්ට් ෆයිල් එක ලියලා ඉවරලා මම මෙතන කම්පයිල් කරනවා මුලින්ම අපේ කෝඩ් එක. ඊට පස්සේ අපි මේක මයිග්‍රේට් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේක ටෙස්ට් කරගන්න ඕන. හරි. මේකේ මෙතන ඩොට් නෙවෙයි එන්න ඕන. මෙතන කමාවක් එන්න ඕන. හරි නේද? ස්ටුඩන්ට් මැනේජර් await new student manager මෙතන capital S එන්න ඕන. කොන්ට්‍රැක්ට් එකේ තැන් දෙකක් වෙනස් වුණා. මෙතන කමාවක් එන්න ඕන. මෙතන capital S එන්න ඕන. මේ දෙක මට වැරදිලා. හරි. ඊට පස්සේ අපි මයිග්‍රේට් වුණාට පස්සේ අපි මේක ටෙස්ට් කරගන්න ඕන. ටෙස්ට් හරි. දැන් මේක ටෙස්ට් කරගද්දී අපිට මෙතන එනවා අපේ ටෙස්ට් එක පාස් වුණා කියලා සහ පාස් වෙන්න ගිහපු ටයිම් එකත් එක්ක පාසින් කියලා. හැබැයි මේක වැරදුනොත් මොකද වෙන්නේ? ඒක බලා ගන්න නම් අපිට මෙන්න මෙතන මෙන්න මෙයා වරද්දන්න වෙනවා. මම මෙහෙම වැඩක් කරන්නම් දැනට. මම මෙයාගේ කොපියක් දාගන්නම් පහළට. ඊට පස්සේ මම මේ උඩේ එක්කෙනාව කමෙන්ට් එකක් කරලා අපේ ගණාචි ටැබ් එකට ගිහින් මම මේ යට එක්කෙනාගේ account address එක ගන්නවා. මෙන්න මෙයාගේ account address එක. අරගෙන
ඔය account address එක මම මෙතෙන්දි ඕනට සමාන කරගන්නවා. දැන් මෙතෙන්දි වෙන්නේ මොකද්ද? මේක කම්පයිල් වෙද්දී මෙන්න මෙතන ඒ කියන්නේ ඩිප්ලොයි කරන එක්කෙනාගේ account address එක දාගන්න එක කියනවා වෙනුවට මේක කම්පයිල් කරද්දි කියනවා මෙන්න මේ ඇඩ්‍රස් එක දාගන්න කියලා ඕන විදිහට. එතකොට ඩිප්ලොයි කරද්දී මෙන්න මේ ඇඩ්‍රස් එක තමයි ඕන විදිහට වැටෙන්නේ. හරි. අපි ඊට පස්සේ හරි. දැන් අපි ආපහු මේක ටෙස්ට් කියලා කීවර්ඩ් එක පාවිච්චි කරලා ටෙස්ට් කරොත් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන එරර් එකක් එනවා. මේක පාස් වුන්නේ නැහැ ෆේල් කියලා. මෙහෙම කරද්දී මේක කම්පයිල් කරලා ආපහු ටෙස්ට් කරන්න. මොකද මේ එහෙම නැත්නම් සමහර වෙලාවට මේක පාස් කියලා එන්න පුළුවන්. ඒක වෙනස් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හරි. දැන් කොහොම හරි මෙන්න මෙයාව අපි වෙනස් කරොත් ආපහු අපිට බලා ගන්න පුළුවන් මේක පාස් වෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි ඔය වැඩේ වෙන්නේ. මම ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ ෆයිල් එකේ ස්ටුඩන්ට් කෙනෙක්ව ඇඩ් කරන විදිහ, අප්ඩේට් කරන විදිහ, ඩිලීට් කරන විදිහ සහ ඩේටා බලන විදිහ බලන්නනේ. මම ඒ ටික කෝඩ් එක මේකේ ටයිප් කළා මම එක්ස්ප්ලেইন කරන කියන්නේ පොඩි කොටසක් පොඩ්ඩක් ඒක පැහැදිලි කරගෙන යන්න මෙන්න මෙහෙම තමයි කරන්න කියලා. හරි. මොකද මේක මේ අපිට රීමික්ස් ID එකකින් කරගන්නත් පුළුවන් හින්දා තමයි මම මේක මෙහෙම සරලව පැහැදිලි කරන්න හිතුවේ. හරි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.